කරලා එයි සිතුනා පින් කරන්න තව සිතුනා බුදුන් දකින හැම වෙලාවෙම දෙසූදහම් කන්දරාව මල් වෙස්සක් වගේ ආවාගිනි නිවා අමා ගඟ ගලා දහම් සිසිල් මිනිස් පුරේ සිත් නිවා ගියා දහම් සිසිල් මිනිස් පුරේ සිත් නිවා ගියා Supatipanno bhagavato
ඉදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඊස භගවතු සාවක සංඝෝ ආමියෝ ආුනේයෝ දක්ඛිනියෝ අන්දරි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාමි වන්දාමි චේතියං සබ්බං සබ්බකාමි සුපටිච්ච සාරීරික කායරූපං සතරං සදා සාරණදය පාඨන උතුම් සංකස්සපුර අචල චෛත්‍ය වන්දනාව සඳහා මේ ගාථාව කියමින් සංකස්සපුර චෛත්‍ය වන්දනාව සිදු කරන්න. සබ්බඤුඤාත පවරෝ වරදේව ලෝකා සංකස්ස නාම නගරං ඓතිහාසික වශයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ඒ සංකස්සපුර අචල චෛත්‍ය ස්ථානයට හොයතෝ තාම ගියේ නැහැ නේද? ඒ ස්ථානයට ගිහිල්ලා ඒ ස්ථානය තව මොහොතකින් වැද පුදා ගන්න ලබනවා, දැක බලා ගන්නවා. මේ පුරවලයේ ඓතිහාසික වශයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථානයයි ඒ අචල චෛත්‍යය. ඒ ස්ථානයට මේ ලෝක ධාතුව තුළ පහළ වුණු සියලුම බුදුරජාණන් වහන්සේලා වැඩම වදාළා. අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ පුරවරේ වැඩම වන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිට. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වඩින්න මොනවටද? මාතෘ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන්න. වඩින්නේ සවැත් නුවර සිට. සවැත් නුවර ගන්ධබ්බ රුක්ක මූලයේහි යමා මහ පෙළහර සිදු කරලා තීර්ථකයන් ගමනය කරලා තව්තිසා දිව්‍ය ලෝකයට වඩින බුදුහාමුදුරුවෝ දකින්න නොකිව විශාල පිරිසක් සවැත් නුවරට ඒකරාශීව සිටින්දී මුගලන් මහරහතන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩමවා බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු දැනගෙන ඇවිදින මිනිසුන්ට දේශනා කළා. එහෙම වැඩම කළ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට මනුලොවට වඩින්නට ආරාධනාව සිදු කළේ මුගලන් මහරහතන් වහන්සේ. මේ ආරාධනාව ඉවසා වදාළන සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ලෝක ධාතුව තුළ පහළ වන සියලු බුදු පියාණන් වහන්සේලා මාතෘ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන තව්තිසා දිව්‍ය ලෝකයට වඩිනවා. එහෙම වඩන බුදුරජාණන් වහන්සේලා නැත මනුලොවට වඩින්න එකම ස්ථානයකට. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙර බුදුවරුන්ගේ සිරි දන්කොන්නේ කරමින් වපුර බසලොස්සක බොහෝ දවසේ ලෝක විවරණ මහ පෙළහර සිදු කරමින් සංකස්ස නගර ద్వාරයට වැඩම කරවනවා කියලා දේශනා
මුගලන් මහරහතන් වහන්සේගේ මේ පිළිබඳව තොරතුරු දැනගන්න අතිවිශාල පිරිසක් මේ පුරවරයට පැමිණෙනවා බුදුහාමුදුරුවෝ වඩින ආකාරය දැක බලා ගන්න. ඔයත් තවමොහොතකින් වන්දනා කරන්න යන යතල චෛත්‍ය ස්ථානයේ ආසන්නයේ සංකල්පපුර නගරයට පිවිසෙන දොරටුව පිළිතුරු තිබුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒ ස්ථානයේ ඒකරාශීව අහස දිහා බලාගෙන සිටින අවස්ථාවේ මුළු අවසම බුදුරැස් මාලාවන්ගේ ඒකාලෝක කරමින් දෙවියන් විසින් නිර්මාණය කරලා පූජා කළ සත්‍රුවන් තේලක පෙළක ඉහළම වැඩෙමින් ඉදිමින් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් සිදු කරනවා මේ වැහිලා තිබෙන ලෝකයන් විවර වේවා කියලා. මේ අදිෂ්ඨානයත් එක්ක මිනිසුන්ගේ පෙනීම දියුණු භාවයට පත් වෙනවා. ඕපපාතික සත්වයන් සියුම් ශරීරයේ දෙවියන් බබුන් මිනිසුන්ට පියවි ඇසෙන් දකින්නට පුළුවන් කමක් ලැබෙනවා. දෙවියන් බබුන් බුදුරජාණන් වහන්සේ වඩම්වාගෙන පහළට එන ආකාරයේ මිනිසුන්ට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. සහම්පති කියන බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට ඡත්‍රය දරාගෙන සුයම් කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට වල්විතුනාගෙන් පවසලමින් පංචසික ප්‍රමුඛ දිව්‍ය මණ්ඩලයේ පංචතුරණාදයන් පවත්වමින් ඉන්ද්‍ර කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ පාපරාධහතු රැගෙන බුදු පියාණන් වහන්සේව රුවන් පිළිමකට ගිහි පහළට වඩානවා. මේ මහා ආශ්චර්ය රැස් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පිරිස මුලින්ම ඉන්න කෙනා දකින්න විදියටම පිරිස කෙළවරේ සිටින කෙනාට දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. මේ මහා පෙරහර දකින්න රැස් සිටි ජනතාව අතුරෙන් බොහෝ දෙනෙක් සාදුනාදමින් ප්‍රාර්ථනා කරනවා අපට මෙවැනි පෙරහර සිදු කරන්නට බුදු බව සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා බුදු බව ප්‍රාර්ථනා කරනවා. විශාල පිරිසක් එකට බුදු බව පැතුම්සේ රුවන් මගේ සිදු කරන මේ පුරවරයෙහි තුල සිදු කරන මේ මහා පෙරහර අප හඳුන්වන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය කියන. මොකද නම? දේවාවරෝහණ මහා ප්‍රාතිහාර්ය ලෝක විවරණ කියන නම දෙවියන් සමග මේ පුරවරයට වැඩම කළ නිසා දේවාවරෝහණ කියන නම භාවිත කරනවා. මේ මහා පෙරහර සිදු කරමින් රුවන් මගින් වැඩි අභිධර්මය මේ පුරවරයේ තුල මූලික කරුණු වශයෙන් ගෙන හරගත්තමින් සරියුත් මහරහතන් වහන්සේගෙන් එකී අභිධර්මයේ ඇසුරේ ප්‍රශ්න විමසලා සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවන්ත භාවයේ මහා සංඝරත්නයට දක්වා ප්‍රඥාවන්ත රහතුන් වහන්සේලා අතර අගතැන්පත් කිරීම සිදු කරනවා. ඒ සිදුවන්නේ මේ උතුම් වූ සංකස්ස පුරවරය තුලදී. ඒ වගේම මේ පුරවරය තුල සිටියා සිරිවර්ධන කියලා සිටු කුමාරයෙක්. එතුමා බුදු පියාණන් වහන්සේ හමුවට පැමිණලා වන්දන නමස්කාර කරලා පැවිදි භාවය සිටිනවා. එතුමන්ගේ හේතු සම්පත්තියෙන් දකින බුදුරජාණන් වහන්සේ මහ සංඝරුවනට දක්වමින් දේශනා කොට වදාළ මහණෙනි මේ පුද්ගලතම අනාගතයේ හේතුපතේ නම් රාජධානියේ මෛත්‍රී බුද්ධ නමින් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නවා කියලා මේ ඕසතුන්ට නියත විවරණය ලබා දෙන්නේ මේ උතුම් වූ සංකස්ස පුරවරය තුලදී. ඒ වගේම මේ පුරවරය අවිජහිත පුණ්‍ය භූමිය කියලා හඳුන්වනවා. මොකද නම? අවිජහිත. දැන් අවිජහිත ස්ථාන හතරක් මේ වන්දනා ගමනේදී ඔයයන්ට වැඩ උදා ගන්නට ලැබෙනවා. බුද්ධගයාව, බර්ණස් නුවර, සවැත් නුවර, සංකස්ස පුරවරය. මේ ස්ථාන හතර මේ ලෝක ධාතුව තුළ පහළ වන සියලු බුදුරජාණන් වහන්සේලා තනුහර වැඩමවන ස්ථාන හතරක්. ඒ නිසා සඳහන් කරනවා අවිජහිත පුණ්‍ය භූමිය කියලා. ඉතින් යනු සලකා ගත්තාම මේ උතුම් වූ අවිජහිත පුරවරයේ මේ ලෝක ධාතුව තුළ පහළ වුණු සියලු බුදුරජාණන් වහන්සේලා වැඩමවවදාලා අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ තවතිසා දෙවිලෝක සිට මනුලොවට වැඩමවීම ලෝක විවරණ මහ පෙරහර සිදු කිරීම විශාල පිරිසක් එකට බුදු බව ප්‍රාර්ථනා කිරීම සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත රහතුන් වහන්සේලා අතර අගතැන්පත් කිරීම මේ බෝසතුන් නියත විවරණය ලැබීම කියන කාරණාවන් මේ උතුම්
වූ අවිජිත පුරවරයේ සිදුවුණු වැදගත් සිදුවීම් හැටියට සිහිපත් කරන්න පුළුවන්. මෙවන් වූ වැදගත්කම් රසක් සිදුවුණු මේ උතුම් අවිජිත පුරවරයට අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පුරවරයට පැමිණෙන ධර්මාශෝක මහාධිරාජයා මේ පුරවරය අංග සම්පූර්ණ ඉදි කරනවා. දැන් ඔයතෝ තව මොහොතකින් වඳින යන චෛත්‍ය ඉදි කරන්න එතුමා මේ පුරවරය අංග සම්පූර්ණ ඉදි කරාට පසුව ජයචන්ද්‍ර කියන රජ කෙනෙක් ආක්‍රමණයක් එල්ල කරලා සම්පූර්ණයෙන් මේ පුරවරය විනාශ භාවයට පත් වෙනවා. අද වර්තමානයේ අපට දකින්න ලැබෙන්නේ නෂ්ටාවශේෂ චෛත්‍ය අශෝක ස්තම්භයේ ශීර්ෂ කොටසක් පමණයි. අශෝක ස්තම්භයේ 2500 වන සම්බුද්ධත්ව ජයන්තියටයි සංරක්ෂණය කළ තිබෙන්නේ. ඒ වගේම චෛත්‍යයද නටබුන් වෙලා තිබෙනවා. එය සංවර්ධනය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැති කාරණාවක් තිබෙනවා. ඒ ස්ථානයේ නඩුවක් තිබෙනවා. ඒ නඩුව නිසා කිසිම කැණීමක් එහි සිදු කරන්න හැකියාවක් නැහැ. පොලිසිය පුරාවිද්‍යාවෙන් ආරක්ෂාව පිළිබඳව තිබෙනවා. ඒ හේතුව චෛත්‍යයක් ඉදි කරන්න තිබෙනවා. ඉතින් මේ නිසා මේ ස්ථානයේදී ඒත් නඩුවක් දාලා තිබෙනවා බෞද්ධයන්ට එරෙහිව. ඉතින් ඒ නිසා මේ ස්ථානය ගැටුම්කාරී ස්ථාන ඒ තොරතුරු දැක බලා ගන්න පුළුවන්. මේ ලෝක ධාතුව තුළ පහළ වන සියලු බුදු පියාණන් වහන්සේලා අත නොහැර වැඩමවන ඒ උතුම් අවිජිත අචල චෛත්‍ය ස්ථානයේ ඔයතෝ ශ්‍රද්ධා සිතෙන් යුක්තව වැඳ පුදා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ ස්ථානයේ වැදගත්කම සිහිපත් කරමින් දකින්න තියෙන දේවල් වලට වැඩි අවධානය යොමු නොකොට ස්ථානීය වැදගත්කම සිහිපත් කරමින් මේ ස්ථානයේතෝ ශ්‍රද්ධා සිතෙන් යුක්තව වැඳ පුදා ගන්න. මේ පුරවරයේ මේ විදියට විනාශ වෙන්නේ ජයචන්ද්‍ර කියන රජ කෙනෙකුගේ ආක්‍රමණයකින්. ඒ ආක්‍රමණයෙන් පස්සේ බෞද්ධයන්ගේ නැත්වන වලදී වෙන මේ පුරවරය කණින්හම් කියන පුරාවිද්‍යාඥතුමා තමයි සොයාගන්න ලබන්නේ. තුමා චතුරස්‍රාකාර ඉදිකිරීමක් චෛත්‍ය මත ඉදි කරනවා. එයත් විනාශභාවයට පත් වෙනවා 2008 වසරේදී. එය විනාශ වෙන පෙර ආපු ගණිත ඡායාරූපයක් තියෙනවා. මේ විහාර මන්දිරයේ පිවිසුණු දොරකඩ එළිය පැත්තේ ගහලා යත්තන්ට ඒක බලා ගන්න පුළුවන්. ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේ නමක් වඩින්නේ 1957 අවුරුද්දේ පූජ්‍ය මඩබාවිට විජේසෝම කියන හාමුදුරුවෝ ඔයත්තන්ට චෛත්‍ය ගාව තියෙන කුඩා බුද්ධ මන්දිරයක් බෝධීන් වහන්සේ ඉදිරිපිට ඔයත්තන්ට වැඩ පුදා ගන්න පුළුවන්. උන්වහන්සේ ඒ ඉදි කරන්නට යෙදුණා. උන්වහන්සේ ගමේ ගෙදරකයි නවාතැන් කරගෙන වැඩ සිටියේ. විහාරස්ථානයක් ඉදි කරන්න කියාවක් ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේ ගමේ දුරදරුවන්ට අධ්‍යාපනය කරන්න විද්‍යාලයක් ඉදි කළා. දැන් උන්වහන්සේගේ අනතුරු නැවත භික්ෂුන් වහන්සේ නමක් වඩින්නේ 1995 වසරේ ඒ පූජ්‍ය ආචාර්ය ජූලම්පිටියේ ඥානරත්න නායක හාමුදුරුවෝ ලක්නෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය නිමා කළ මේ ස්ථානයට වඩින උන්වහන්සේ විහාරස්ථානයේ අඩුව දැකලා මේ ස්ථාන කුඩා කුටියක් තනාගෙන මේ විහාරය ආරම්භ කරනවා. අද අංග සම්පූර්ණ විහාරස්ථානයක් විදිහට දිවිලා සංවර්ධනය වෙලා තිබෙනවා. නායක හාමුදුරුවෝ 2018 වසරේදී අපවත්ී වදාළ බෝධිසත්ව ගුණෝපේත පූජ්‍ය ආචාර්ය ජූලම්පිටියේ ඥානතර නාහිමියන්ට මඩබාවිට විජේසෝම හාමුදුරන්ට ශ්‍රීමත් අනුගාමික ධර්මපාලතුමාදී මේ දඹදිව සම්බුද්ධ ශාසනය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැම දිනාටම අප මේ රැස් කරගත් පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා දෙන්න. සීලම දෙවියන්ටත් මේකේ ඥාතියින්ටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් වූ වන්දනා ගමන සඳහා ඔබ පින්තුන් යදවපු යොමු කරවපු තම තමන්ගේ දුවදරු මුණුබුරු මුනිවිර ආදී හැම දිනාටම පීජී දන්දරුවන්ට ඒ වගේම හොඳයි යහපතයි කියලා වර්ණනා කළ ප්‍රාර්ථනා කළ හැම දිනාටම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා දෙන්න. ඒ වගේම ඔබ පින්තුන්ව මේ උතුම් වූ දඹදිව වන්දනා ගමනේ යදවමින් මේ ස්ථාන වන්දනා කරවනු ලබන දම්සර දඹදිව වන්දනා ආයතනය මේ ආයතනයේ සංවිධායක මණ්ඩලයේ පින්තුන්ට ජයන්ත වේරගම් මහත්මයා, අජිත් රත්නායක මහත්මයා, ඒ වගේම හේරත් මහත්මයා ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සැලසේවා
මේ වගේ උතුම් වූ වන්දනාවන් තවදුරටත් සිදු කරමින් ලංකාවාසී සැදැහැතියන්ට මේ ස්ථාන වන්දනා කරවන්න ශක්තිය වාසනාව යන්නට උදා වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ විහාරස්ථානයේ ඉවෙන්නේ අපේ ලංකාවේ සැදැහැතියන්ගේ ආධාරයන් පරිත්‍යාගයන් නිසා මේ ස්ථානයේ මීට පෙර වන්දනාවේ ආපු අම්මලා තාත්තලා මේ ස්ථානය මේ විදිහට ඉදි කරන්නට යෙදුණා. ඉතින් ඒ හිසාවෙන් තමයි ඔබ මේ ස්ථානයේ මෙවැනි සැප පහසුකම් අත්දැකීම් මේ වගේ පිටහම් රැස් කරගන්නේ. මේ රැස් කරගන්න සියලු පින් කුසල් මීට පෙර වන්දනාව ලැබෙන මේ ස්ථානවල අභිවෘද්ධි වෙනුවෙන් කටයුතු කළ ඒ සියලු දෙනාට හේතු වේවා වාසනාවන්ත වේවා කියලා සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ මේ ලෝකයේ ජනිතකල සෙනෙන් බල දෙමාපියන්ටත් මේ පින් හේතු වේවා වාසනාවන්ත වේවා අම්මා තාත්තා නිසා ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් සමාජයේ පුරවැසියන් කටයුතු කරමින් මේ වගේ උතුම් වන්දනාවක් නිරමින් පිටහම් රැස් කරගන්නට යෙදුණ මේ රැස් කරගන්න පින් කුසල් සෙනෙන් බල දෙමාපියන් හටද හේතු වාසනාව වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ස්ථානයේ සඳහා ආදාළ තනිකොම සිද්ධ කරන පින්කමක් නෙමෙයි. ඒ නිසාවෙන් ඉන්දියානු මුදලින් 500කට ලංකාවේ එහෙම නැතිනම් ලංකාවේ මුදලින් රුපියල් 2000කට ඒ පින්කමේ කොටස් කරුවෙක් බවට පත් වෙන්නට ඇත්තන්ට හැකියාව තිබෙනවා. ඒ පින්කම අවුරුදු කතා සිද්ධ කරන්නට කැමති පින්තුන් අපට නම දානය දෙන්නට අවශ්‍ය වෙන දිනය කාරණය දුරකථන අංකය කියලා තොරතුරු ටික ලබා දෙන්නට ඕනේ. අදාළ දිනයට මේ විහාරස්ථාන පින්කම් සිද්ධ කළ වෙලට ලබා දෙන අංකයකට අපි කතා කරලා ආශිර්වාද කරන මේ නිසා වැඩ කරන දුරකථන අංකයක් අපට ලබා දෙන්නට ඕන. ඉතින් මේ වාර්ෂිකව කරදී ලංකාවේ මහජන බැංකුවේ ගිණුමක් තියෙනවා. ඒ මුදල් දාලා අපි දැනුවත් කරාම එයන්ට ඒ පින්කම් ලංකාවේ ඉඳගෙන වාර්ෂිකව සිද්ධ කරන්නට පුළුවන්. තවදුරටත් ඉස්සරහ දැන්වීමේ තියෙනවා. එයන්ට නිරීක්ෂණය කරන්නට පුළුවන්. කල්පනා කරගන්න මේ උතුම් වූ වන්දනා ගමන ආරම්භ කරමින් මේ උතුම් සංකල්ප පුරවරය අද දවසේ වැට උදා ගන්නවා. මේ රැස් කර ගන්න සිල් කුසල් ලෝභ හැමදෙනාටම ජාතිය ජරාව වර්ණයක් නැති සදාකාලික සනසීමේදී උතුම් මහණිවන් සුවේ පිරිසම හේතු වාසනා වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන ඔබ සිල් දෙනාටම බුද්ධ ධර්ම සංඝයන් රත්නත්‍රය ආශිර්වාදයේ ආරක්ෂාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ වන්දනාව සාර්ථක වේවා කියලා ගම්භීර බලාපොරොත්තු නැවතවතාවක මේ වගේ වන්දනාවක් යෙදෙමින් බුදුපාපහසලක් ස්ථානයන් දැක බලා ගනිමින් පින්දහම් සිදු කරගන්න ඔබ සියලු දෙනාට නිරෝගී සපවත් භාවයේ චිරජීවනයේ උදා වේවා යන අධිෂ්ඨානයෙන් අපි ආශිර්වාද කරනවා. වැළඳගන්න අභිවාදන සීනිස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවනෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. මගේ සාදු 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 කියා සිල්ලරන් වගේ දන් පහන් පුදා බණ දහම් මසා සසර කඳුළු නිවන් පුරේ හිනෙහිලා ගියා. සසර කඳුළු නිවන් පුරේ හිනෙහිලා ගියා. බුදු අමාවෙස් වහින කාලෙක ඉපදුනාම සංසාරේ කඳුළු යායක පින් කරලා ඒ සිතුනා පින් කරන්න තව සිතුනා බුදුන් දකින හැම වෙලාවෙම පින් කරන්න තව සිතුනා බුදුන් දකින හැම වෙලාවෙම පින් කරන්න තව සිතුනා බුදුන් දකින
කියන්නේ අපේ ඉස්ලාමයේ කියන්නේ. ඒකවල රන් ඉනිමගේ කියන්නේ රන් ඉනිමග වාගේක අපිට ඉනිමගක් නෙවෙයි ඒකත් අර ලැබිලා ඒක නිර්මාණය වෙලා තියෙනවා ඒක අපිට පේනවා. එතකොට අර කිව්වා ධර්ම දේශනාවක කිව්වේ එතකොට මහා බ්‍රහ්මයෝ දෙවිවරු ඒ සියලු නාම වස්තුන් ආවද. හැබැයි මිනිසුන්ට අර සියලුම ඕපපාද කරනයි හට පේන්නේ නැති සත්‍යයන් එදාට අපිට පේනවා. ඒතර මේකේ කෝටි සංඛ්‍යාත පිරිසක් ඒක බලාගෙන ඉඳියා කියලා කියනවනේ. කෝටි සංඛ්‍යාත පිරිසක් මේකේ බලාගෙන ඉඳලා තියෙනවා ඒ අවස්ථාව වෙනකම් දින ගණනාවක් තිස්සේ. මුලන් හාමුදුරුවෝ ගිහිල්ලා ඉවර වෙලා අයිලා කියනවනේ දැන් අපේ දවසේ එනවා කියලා. ඊට පස්සේ බලාගෙන ඉන්නවා. ඒතර අර කියපු විදිහට දැන් මේක නඩුව වගේ කියන්නේ නඩුව. ඒ රජුරුවනේ මේක මේ විපතස. කාලයක් තිස්සේ යනකොට මේක වෙන වෙන අය ඉතින් අල්ලගෙන ඉන්නවා. දැන් ඊවතාවය අපි එනකොට ඕකේ මේ අර හින්දු බෙල් එකක් වගේ එකක් ගන්නවා. තියෙනවා දෙන්න. තියෙනවා. එතකොට ඉතින් මෙතෙන්ද තමයි ඉතින් මේක කොහොම තියෙන්නේ නැද්ද? එතකොට මේක අවුරුදු 2500 ඉඳන් බුදුරජාන් වහන්සේ මෙතන වඩිනකොට මේ භූමිය කොහොම තියෙන්නේ? එතකොට මොනතරම් ලස්සනකද කිව්වේ අර ඒක නම ලෝක මහා ප්‍රාත්‍යයක් නේද? දේවාරෝහණ සතුමල් පමණක් නොවේ වන පස මල්ද පිපී තිබුණා බුදු සිරි පතුල වටේ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
නම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ ස්වාමිනී මා ජීවත් වෙන්නයි පිදු කුසුම් යලි විකුණන්නේ සදෑවතුන් රැවටු කෙනෙකුන්සේ හිමියනි මා දෙස නොබලන්නේ බුදු ස්වාමිනී මා අසරණ
वेदना में वेलीला बेंदी प्रेम विनाशे उना में बुदुंगे अमा धर्मे नो तेरी නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස මා කියුවට පසු කියන්න අටසිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि මානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ මෙනෙහි කරලා අපි දැන් පූජා කරමු. පූජාම වේවා කියන ප්‍රාර්ථනාවෙන්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා සම්දිට්ඨිකෝ අතෝපනයිකෝ පච්චත්තං වේදි විඤ්ඤෝයිති සුපටිපන්නෝ භග උජ්ජුපටිපන්නෝ භගවතෝ සාරක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාරක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාරක සංඝෝ යතිතං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගල ඒස භගවතෝ සාරක සංඝෝ ආහුනේයෝ ද්‍රක්ඛි අඤ්ජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සුගන්ධං සීතලං කප්පං පසන්න මధుවං සුභං පානීය මේකං භගවා පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ චීරපායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ චීරපායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ ක්ෂීරපායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ
තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ අන්තේ ඉලාන පච්චයං හිමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං में वेलीला बंदी प्रेमे विनाशे उनामे उधुंगे अमादर में नो तेरी दना में वेलीला बंदी प्रेमे विनाशे उनामे उधुंगे अमादर में पलागियदा मेरी मलहलेवी में से लोक न्याय में से लोक न्याय ले सिंधी पापे वेलीला बंदी प्रेमे बिना से उनामे उधुंगे अमादर में नो तेरी दना में वेलीला बंदी प्रेमे बिना से उना में उधुंगे अमादर में කමල මෙහෙ වඳිනවා මේ අත යනවා බෑග් එක. මට එහෙම කරන්න දෙපා. එහෙම කරලා මට නෙවෙයි වෙන්නේ. තමන්ට රවට්ට ගන්න එපා. ඉතින් මම මෙතෙක් කල් මේ මෙච්චර මේ තමගේ ජීවිතේ නිවාඩු ගෙවුනේ තව කෙනෙකුට සේවයක් කරන්න. අපිට මුදලක් ලැබෙනවා තමයි. නමුත් ඒක සාධාරණයක් කරේ නැත්නම් අපි කාටවත් සාධාරණයක් වෙන්නේ නැහැ. අනිත් එක මම වගේ හැමෝම කතා කරන්නේ නැහැ. එහෙනම් අහගන්නේ නම් මේ තියෙන්නේ අනේ පිළිසිතු බං සිතුනියක. එතකොට කරනකොට මේක ඇතුලේ තියෙනවා බාන්දාමාවේ මේ දකින්නකොට මේ පැත්ත බලන්න ඔබතුමා දන්න අචිරවතී ගඟට වර්තමානයේ කියන්නේ රයන්න හල්පයන් කියන රක්ති නදිය කියලා. මේ නදිය තමයි ගෙට උදේ සාන්දර යන්නේ. එතන රාත්‍රී කාලේදී මම නවත්තලා පෙන්නන්නම්. නමුත් වැලි තලාව දකින්න පුළුවන් මේක උඩට. එන්නද බොහොම පරිස්සමෙන් යන්න. උගත් යහට මෙහාට වුණොත් ලෙස්සන්න පුළුවන්. මේ පරිසරය නැගලා එමින් ගිහිල්ලා උඩ ඉඳලා රප්ති නදිය එකත්තත් බලලා එමින් සැරේ ආපහු එන්න. ආපුවම මෙතන තමයි තියෙන්නේ අඟුලිමාල චෛත්‍ය. මේක සිටු නිවසක්. මේ සිටු නිවසේ සිටු කුමාරිකාවක් දරු ප්‍රසූතිය සඳහා වේදනාවෙන් ඉන්නකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ මෙතන වඩිනවා. කොහටද? ජේතවනාරාමයට වැඩලා සම්මා සම්බුදුරයන් වහන්සේට කියනවා බුදුරයන් වහන්සේ මම එනකොට මෙන්න හවල් තැනදී මේ දියණියක් බොහොම වේදනාවෙන් කෑ ගහනවා කියලා. ඒක කිව්ව අඟුලිමාල ඒ ස්ථානෙට ගිහිල්ලා ඒ දියණියට පිටවන්න මා පැවිදි වූ දාසික කිසිම පාප කර්මයක් කරේ නෑ. ඒ කුසල් බලයෙන් මේ දියණියට සිතක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරලා මෙතනින් තමයි කාන්තා කරපොසදා විශේෂ ස්ථානයක් වෙන මේ අඟුලිමාල පිළිපැ විදිය උනේ මේ ස්ථානය. තේරුණාද? දැන් ඔබතුමාලා පරිස්සමෙන් පිළිපැමිණිට බලලා ඉන්න අඟුලිමාල සෛත්‍ය වටේ යන්න එපා. මොකද මේක ඇතුලේ සමහර තැන්වල තියෙනවා මේ දෙවර කූඩු තියෙනවා. තේරුණාද? සුදු පාටින් යවුණා හුඟක් වෙනකන් ඉස්සෙන්ද බලනවා.
පුළුවන් විදිහට බලලා කායරසයට කරගෙන හැකි කොනේ කාර්මික වශයෙන් තියෙනවා. वीरने लोके लगावे विनासे सोयाला बेलूतिन सोयाला बेलूतिन पेने में मनासे बेलीला बेंदी प्रेमे विनासे उनामे अमा धर्मे नो तेरी दना में वेलीला बेंदी प्रेमे विना से उना में उदुंगे अमा धर्मे ජේතවනාරාමේ තියෙන්නේ කොහෙද? සවැත්. සවැත් නුවර කියන්නේ කොසල් රටේ අගනුවර. සවැත් නුවර කියන්නේ මොන රටේ අගනුවරද? කොසල් රටේ අගනුවර. ඒක කොසල්ට කෝටියක් මේ බිම ඇතුළුවා. අතුරුලානාත පෙන්නික සිරිතුමා රජුරුවන්ගේ පුතා වන ජේතගෙන් මේ විශාල උයන ගත්තා. අරගෙන ඕන් අනාථ පින්ඩික සිටුතුමා ජේතකෙ වෙන අරගෙන මේ වගේ ගොඩනැගිලි හැදුවා. බලන්න මේ හැමතැනම ගොඩනැගිලිනේ. මේ ගොඩනැගිලි හදන්න සිටුවරයා වියදම් කළා තවත් කහවණු 18 කෝටියක්. ඒතර කෝටි 18 ඒවා දෙකයි. ගොඩනැගිලි හදලා ඉවර කළා. ඊට පස්සේ අනේ පිටිසිටුතුමා මගධ රටේ හිටිය. මොන රටේද? මගධ රටේ හිටිය බුදුහාමුදුරුවෝ ප්‍රධාන 500ක් භික්ෂූන්. බුදුහාමුදුරුවෝ ප්‍රධාන 500ක් භික්ෂූන් ඒ මගධ රටේ ඉඳන් ගමනින් මෙහෙට වඩමවාගෙන ආවා. ඇවිල්ලා මේ බිමේදී අර 500ක් භික්ෂූන් එක්ක වැඩි බුදුහාමුදුරුවන්ගේ දකුණු අතට මොන අතටද? රං ජේතවන රාම අභයගිරි විහෙර සාදු කිය කියා කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ දිසා වැව වටේ යමුද අනේ ඉවුර දිගේ දිසා වැව වටේ යමුද අනේ ඉවුර දිගේ දිසා වැව වටේ දිසා වැව වටේ දුර පේන තැනිටලා අනුරාධපුර දිහා උන් පොය දානේ ශ්‍රියා සාදු කිය කියා 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 ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ අතරතුරේ නුමැරි මැරේ දසදහක් අග්‍රලාභීන්ගෙන් අගතනතුර ප්‍රදාහනය මේ උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ පිරිසක් ඉන්නනේ. දියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා හදපු චෛත්‍ය. මොන රහතන් වහන්සේගේද? සැරියුත් මහා රහතන් වහන්සේගේ. සැරියුත් මහරහතන් වහන්සේ කියන්නේ පිටරම බුදුහාරෝගේ දකුණු පැත්තේනේ. ඒ හින්දා දකුණක් සව්. මොනසව් තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය විස්තර කර දේශනා කිරීමේ හැකියාව. ඒ නිසා සරියුත් රහතන් වහන්සේ කියනවා ධර්මසේනාදී පති. මම එක උදාහරණයක් කියන්නද? මේ කවුද වෙනවද? මුස්ලිම් අය. කවුද? කවදද? 12 වෙනි සියවසේ. 12 වෙනි ඒගොල්ලෝ තමයි මේ මුළු ජේතවනාරාමෙම විනාශ කළා දැන්. ඒ වුණාට මම අර අතෙන්දි කිව්වනේ කැණීම් කරපු අවුරුද්ද. කවදද? 1863 කැණීම් කරනකොට මෙතන තිබිලා මංජුසාවක් හම්බෙනවා. ඒකේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නලා තියෙනවා. මෙතන තිබිලත් මංජුසාවක් හම්බෙනවා. ඒකේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේකෙන් හම්බෙච්ච මල්ලුව. මේ මොන මලුවද? කලබල වෙන්න එපා. මේක උඩ බුදුහාඳුරෝ සක්මන් කරේ නෑ. මේ තියෙන්නේ බුදුහාඳුරෝ සක්මන් කරපු මලුව වහලා දාලා බැඳපු බෑම්ම. එහෙනම් බුදුන් සක්මන් කරපු නියම මලුව අද තියෙන්නේ මේ බුදුහාඳුරෝ වස් කාල 19ක් සක්මන් කරපු කවුද වැඩේ කරේ? කනිෂ්ක රජුරෝ. මොන රජුරෝ? අපේ බුදුහාමුදුරෝ පිරිනිවන් පාලා අවුරුදු 700කට පස්සේ බුදුහාමුදුරෝ පිරිනිවන් පාලා අවුරුදු 700කට පස්සේ මේ ඉන්දියාවේ පහළ වුණානේ කනිෂ්ක රජුරෝ. එයා මේ ජේතවනාරාමේ තියෙන ගොඩනැගිලි සංස්කරණය කළා. එතකොට එයා කල්පනා කරා බුදුන් සක්මන් කරපු මලුව වහන්ට ඕනේ. මොකටද? රැක ගන්න. බුදුහාරු සක්මන් කරපු ඔය ගහ ළඟ ඉන්න මේ ආන් අර පැත්තට මේ අපි ආපු පාර ගාවින ආන් අර පාර ගාවට යනකම් පළලයි. එහෙනම් මේ පැත්තට දිග මේ පැත්තට පළල. ජේතවනේ තියෙන ලොකු ගොඩනැගිල්ල. මේකේ නම කෝසම්බ කුටිය. මොකද නම? ඒක නිකන් ඇහුන්නේ. කොහොඹ ලීයෙන් හදාපු කුටිය කෝසම්බ කුටිය. නෑ ආනන්ද හාමුදුරු. කවුද? ඇයි එහෙම කිව්වේ? ඔව් මේ කුටියේ ඉන්නකම් රහත් උනේ නෑනේ. ජේතවනේ ඉන්නකම් රහත් උනේ නෑ. බුදුහාරු ජීවත් වෙලා ඉන්නකම් රහත් උනේ. එහෙනම් කවදද රහත් උනේ? නෑ. බුදුහාමුදුරෝ පිරිනිවන් පාලා මාස 3. නෑ. බුදුහාමුදුරෝ පිරිනිවන් පාලා මාස 3
සම්පූර්ණ වෙච්ච දවස. රහත් උනේ සතර ඉරියව්වෙන්ම තොරව. සතර අද රහත් වුණා නම් තමයි ඊට පහුදා පළවෙනි ධර්ම සංගායනාවට වැඩි. කොහෙටද වැඩි? වේබාර, පර්වතේ පාමුල, සප්ත, පන්නි, ගල් එතන 499 රහතන් වහන්සේලා හිටියා. ඔතනට අනද රහතන් වහන්සේ වැඩියාම 500 සම්පූර්ණ වුණා. ඒ නිසා ජේතවනයේ මෙතන සිවුරු මහන්න දක්ෂ ජේතවනාරාමේ උන්වහන්සේ බණ කියපු ධම් සභා මණ්ඩපය. ඒකෝල කියනවා මල්ලට. එතනට යනකම් මේ ධම් සභා මණ්ඩපේ මේ පැත්තට දිගයි. අපි ඇතුළුනේ අර බිත්තිය කැඩිච්ච තැනින්නේ අරගොල්ලෝ ඉන්න තැන. අර හාමුදුරුවෝ යර ගිහි පිරිස. එතෙන් දැන් බලනකොට අර පැත්තට යනකම් පල්ලයි. ජේතවනයේ තියෙන විශාලම ගොඩනැගිල්ල මේක මොකක්ද? ධම් සභා මණ්ඩපේ. මේක රජුරු මොන රජුරු? එයා ජේතවනාරාමේ ප්‍රතිසංස්කරණය කරනකොට ගොඩනැගිලි. ඉතින් බුදුහාමුදුරුවෝ බණ කියන්න මාඩි වෙච්ච තැන කප්පගේ හදලා මේක උඩින් ධර්ම චක්‍ර මුද්‍රාවින් යුක්ත බුදු පිළිමයක් ස්ථාපනය කරලා. බලන්න එහෙම පිළිමයක් දැන් තියෙනවද කියලා? එහෙම පිළිමයක් කවුද කැඩුවේ? නිසල නැතේ සසල වෙතේ නොතිර සසර සාගරේ කුමට නැටුම් කෙලි කවට සිනාදා කුමට නැටුම් කෙලි කවට සිනාදා මරුට නොමැත කිසි විටකදි බාධා ඔබට නොදන්වා මහුරි ආදා යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ නොතිර සසර සාගරේ ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ කුණු කය නිසරුයි නැත පවතින්නේ කළ හොඳ පමණයි මෙලොව රැඳෙන්නේ නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ අපටයි මිනිස්සුනේ ඇයිතේ නොසිතන්නේ නොතිර සසර සාගරේ ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ කොහෙද ඉන්නේ? අපේ බුදුහාමුදුරුවෝ වැඩ සිටිය ජේතවනාරාමේ උන්වහන්සේ හිටපු කුටියට කියන්නේ මොන කුටියද? මොන කුටියද? ඕගොල්ලෝ හරි වාසනාවන්තයි. ඒ ගන්ධ කුටියේ පල්ලෙහාට වෙලා හිටියා ගොඩක් වෙලානේ. ගන්ධ කුටියේ පල්ලෙහා මාලේ හිටියා ගොඩක් වෙලා. හිටගෙන මොකද කරේ? බුද්ධ වන්දනාව කළා. ඒ ගන්ධ කුටියේ පහළ මාලෙන් ඉඳන්
ඒ ගන්ධ කුටිය ඇතුලේ බුදුහාමුදුරෝ දේශනා කරපු මංගල සූත්‍රය කටින් නෑ දේශනා කරේ නෑ සජ්ජායනා කරා. දේශනා කරේ බුදුහාමුදුරෝ. එතකොට ඉන්පස්සේ ඒ ගන්ධ කුටියට වන්දනා කළා ගාථාවක් කියලා. ඊට පස්සේ ඒ ගන්ධ කුටිය ඇතුළටම ගිහිල්ලා නගල තියලා පසඟ පිළිදවලා වන්දනා කළා. හැමෝම නගල තියලා වන්දනා කළාද? ඒ වගේම අම්මයි තාත්තයි ඉන්න දරුවෝ ඒ ගන්ධ කුටිය ඇතුළේදීම තමන්ගේ අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලගෙන හොඳට වන්දනා කළාද? කරේද? අර ගන්ධ කුටිය ඇතුළට ඔය තමන්ගේ අම්මයි තාත්තයි එක්ක එන්න, එක්ක අම්මා එක්ක එන්න, එක්ක තාත්තා එක්ක එන්න, නැත්තම් දෙන්නම එක්ක එන්න. ආදලුබුපත් සෙමින් සැලෙනසී යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබුපත් සෙමින් සැලෙනසේ සඳහන් කරන්නේ සාමාන්‍ය තනි කරම අඹ වතු තිබුණු ප්‍රදේශය. එතකොට මෙම ස්ථානේ තමයි මම ඔබතුමාට මතක ඇති ජෛනාගමේ පිරිස බැලුවා පාඩක ප්‍රාර්ථනාවෙන් පාඩ පුළුවන් කියලා. ඒ අය ඉදිරිපත් වෙන්න කියලා මෙතන උත්සවයක් මෙතන ලොකු උණ ගහක් හරි ගස්සලා ඒ උණ ගහ උඩ සඳුන් පාත්‍රයක් තියලා ඒකේ ග්‍රීස් ගාලා තිබුණේ නගින්න බෑ උඩට මේක ගන්න පුළුවන් නම් ප්‍රාතිහාර්යයෙන් පාඩ පුළුවන් කියන එකට එයා පූජනීය වන්දනීය සත්‍යෙන් සලකනවා කියලා උපචාරයක් යවලා මේ ජෛනය කරේ මේ ස්ථානයේ පටන් ගන්නවා. නමුත් ඔක්කොමලා බඩ ගන්නවා කාටවත් ඒක ගන්න හැකියාවක් නැහැ. ඔය අතරේ තමයි පින්ඩෝල භාරද්වාජ කියන මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මේ ශ්‍රාවස්තිය හරහා වඩිනවා ඉහළින් ගුවනින් වඩිනවා පහළට ඉරින් වඩින්නේ මේ කාර්යය වේළුවනාරාම බුදුරජාණන් වහන්සේ එතනට වඩිනවා. ඒ වඩින අවස්ථාවේ ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් තැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල් अनुषा एकनायक महात्म्य, वज्रा पीरिस महात्म्य, डीएम जयशेखर महात्म्य, पीएसके अभिषेकर महात्म्य, जीडब्ल्यू अमृत महात्म्य, कृष्णा सिंगेरा महात्म्य, अनुमा एकनायक ලාදලුබුපත් සෙමින් සැලෙනසී යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබුපත් සෙමින් සැලෙනසී
දෙපාළඟ යශෝදරාවෝ පිපිනිවන් මල් සාදුකාරදී නිවී පහන් විය උදෑසනක් සේ ලාදලුබූපත් සෙමින් සැලෙනසේ යසෝදරාදේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබූපත් සෙමින් සැලෙනසේ මට සීතල සුළඟ පවා හිමි බුදුන බුද්ධ ගයාවේ යතාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව හිතෝ දින්නං පේතානං උපකම්පති උන්නමේ උදකං වන්නං යතානින්නං භවන්තති ඒවමේව හිතෝ දින්නං පේතානං උපකම්පති ඉච්ඡිතං පච්චිතං වන්දනා කරන්නයි. සාරුවක් කියන්නේ කාටද? ආනේ සුරක්ඛිතං ශාරීරික ධාතු මාෝදින් උදරෝපං සකලං සදා සාදු 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 බුදුන බුද්ධ ගයාවේ සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදුන බුද්ධ ගයාවේ හිමි බුදුන බුද්ධ ගයාවේ රජ සැපහැරදා මරු බල පරදා බුදු පෙරදා සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදුන බුද්ධ ගයාවේ හිමි බුදුන බුද්ධ ගයාවේ කිරි මුදුන පවා කුසුමන් පිපිදී බුදු රස විහිදී සිරි සර පලවී සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදුන බුද්ධ ගයාවේ
හිමි බුදු වුණ බුද්ධ ගයාවේ ඇසුදුටු පමණින් ගත සිත සනසේ ජය භූමිය වේ ලොව බුදු දනගේ සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධ ගයාවේ හිමි බුදු වුණ බුද්ධ ගයාවේ උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නෞකා බලන් සකී සත් සමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නෞකා බලන් සකී සත් සමුදුරු ගැඹරේ උදේනි රජපුත් දන්ත කුමරුවන් උදේනි රජදු මාලි කුමරියන් උදේනි රජපුත් දන්ත කුමරුවන් උදේනි රජදු මාලි කුමරියන් කෙස්කලමේ සංගවාහි සිංහේ උත්තම මුනි දලදා වඩම්මන මුකුර රන්නෞකා බලන් සකී සත් සමුදුරු ගැඹරේ තඹවන් වැල්ලට මල් වැහි වාසන නිසි කලරන් ගොය මේ කිරිවාදන තඹවන් වැල්ලට මල් වැහි වාසන නිසි කලරන් ගොය මේ කිරිවාදන උත්තම මුනි දලදාහි සිංහේ කිස්කලඹේ සංගවා වඩම්මන මුකුර රන්නෞකා බලන් සකී සත් සමුදුරු ගැඹරේ සත්සිය වරුසක් අනුරපුරේයා ලක්දිව පින්කෙත කිරිඋතුරායා සත්සිය වරුසක් අනුරපුරේයා ලක්දිව පින්කෙත කිරිඋතුරායා උත්තම මුනි දලදාහි සිංහේ කිස්කලමේ සංගවා වඩම්මන මුකුර රන්නෞකා බලන් සකී සත් සමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුකුර රන්නෞකා බලන් සකී සත් සමුදුරු ගැඹරේ
නාදේ ඇසෙන්නේ සාදු සාදු ඒ මැද්දේ කියන්නේ මමත් මලක් පුදාලා වඳිමි නිවන් පතාලා මහා මගුල්දා ඔබ බිහි වුණුදා ඔබ බුදුනුදා ඔබ පිරිනිවිදා අදයි වෙසක්දා වඳිමු උතුම් වෙසක් පොහෝදා පාද කමල් මල්ලි පුදාලා වඳිමු උතුම් වෙසක් පොහෝදා පාද කමල් මල්ලි පුදාලා එතකොට මේ දකුණු පැත්තේ තියෙන කුඩා කුටි සහිත කුටි 36ක් තියෙනවා. මේ 36 සහිත ස්ථානය තමයි නීග්‍රෝධාරාමය කියලා සඳහන් කරන්නේ. එතකොට විසුණු වහන්සේලා වැඩ හින්න තිබිච්ච කුඩා කුටි තමයි ඇතුළත තියෙන්නේ මේ නීග්‍රෝධාරාමය. අර තියෙන චෛත්‍ය තමයි කපිලවස්තුවේ ධාතු චෛත්‍ය කියන්නේ. මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කොයිද? ලංකාවට කීපාරක් වැඩම කරා. දැන්ට ඔබතුමාලා වන්දනා කරගෙන කෞතුකාගාරයේ වැඩ ඉන්නේ මෙන්න මේ කපිලවස්තු ස්තූපයේ තිබිච්ච වැඩ හිටපු ධාතු කියන ආකාරයට කිලෝමීටර් 15ක් අතර ප්‍රමාණයක් තමයි තිබිලා තියෙන්නේ. දැනට අනිත් ඒවා සියල්ලම භූමිය ඔක්කොම පෞද්ගලික ඉඩම් වෙලා තියෙන දැනට කිලෝමීටරයකට ආසන්න වර්ග ප්‍රමාණය තමයි දැනට රජයට ඉදිරියලා තියෙන්නේ. පුරා විද්‍යාවට ආර්කියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි දැන් මේක පාලනය කරන්නේ. තව වටේටම දැන් තියෙන කුඹුරු වරම යට හාරනකොට අත්තිවාරම් තමයි ඔක්කොම දක්නට ලැබෙන්නේ. නමුත් දැනට මේ ස්ථානයේ වතු කරගෙන තියෙන්නේ මේ තියෙන විහාරයේ ස්තූපයයි පමණයි. එතකොට විහාරයේ තියෙන බලාගෙන චෛත්‍ය වලට රවුමක් ගිහිල්ලා ඔබතුමාලා එන්න මේ මෙතන මේ ස්ථානේ වන්දනා කරන්න දෙයක් දැන් විසුරුලා නැහැ. මේ ස්ථාන දෙක විතරයි දක්නට ගන්න තියෙන්නේ. මේක ඇවිල්ලා කපිලවස්තුවේ නීග්‍රෝධාරාමය කියන විහාරය. ගිහිල්ලා බලලා ඡායාරූප අරගෙන හැකි ඉක්මනින් එන්න අපිට දේශ සීමාවට යන්න සුගත සාත්‍ය සිංහ සතර දිනු බුදු පියා වඳින් සුගත සාත්‍ය සිංහ සතර දිනු බුදු පියා රමණී මන්දාර කුසුම් රමණී මන්දාර කුසුම් කරමින පූජා දැක්කියන නේගිරයා වදින් සුගත සාත්‍ය සිංහ සතර දිනු බුදු පියා मोक्षे सपसांति सदु मोहंदुर लोवेही भिंदरु मोक्षे सपसांति सदु मोहंदुर लोवेही भिंदरु संबुदु मागे संगा इकर नमना करनिमा प्रार्थना सुंदर निवना परम अमा संपदा वन सुगत सात्य सिंह सतर दिनु बुदु पिया वन सुगत सात्य सिंह सतर दिनु बुदु पिया
බන කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා පින් පුරන හිතක් පවුණු දුටු අතක් යුද බිමට ගියේ කෙලෙසා එය සොයන බවක් නොදැනුනිය ඉවක් යුද බිමක් උනේ එලෙසා බන කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා සාමයට මගක් යුද බිමට මලක් ගෙනියන්න කෙනෙක් නැතුවා එය දකින ඇසක් සිත් නිවන මගක් නොතිබුනිය රටම රවටා බන කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා මල්ලව රත්දරුවන්ගේ රාජධානියේ මල්ලව රත්දරුවන්ගේ උපනති මේ නගරය කුඩා නගරයක් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා සොළොස් ජනපද. මේ කුඩා නගරයක පිරිනියම් පෑම සඳහා තීරණය කරගත්තා. ඒ විදිහ දේශනා කරනවා එසේ පවසන්නේ පාස් මේ නගරයක් එසේ මෙසේ නගරයක් නෙමෙයි. මහා බෝධිසත්ව කාලේ පුතාවරුගේ රාජධානියේ මහා පුදර්ශන නමින් සත්පුරුෂ රජ කෙනෙක් වෙලා මුළු දඹදිවටම රජ කරෑ කියලා ආනන්ද මහරහතන් මතක් කරනවා. ඊගාට වෙනතු බුදුහාමුදුරු බුදු වෙලා මහා පුදර්ශන නමින් සූත්‍රයක් මේ කුසිනාරාම වල දේශනා කරවතා. මෙන්න මේ වැදගත් කාරණේ හේතු කොටගෙන තමයි සම්මා සම්බුද්ධානන් වහන්සේ මේ කුසිනාරාම වල පිරිනියම් පෑමකට තීරණය කරගෙන දුක්ඛාදයක් මුළුල්ලේ ගම සුද්ධ කරවලා ගෙනීම සඳහා ඉන්නේ ඉස්පාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. ආනන්ද පැන් ගෙනාවද නැත බුදුරජාණන් වහන්සේ ආනන්ද පැන් තිබහයි පැන් ගෙනවි දෙන්න දෙවෙනි අවස්ථාවත් වඩිනා පින්නත් දෙවෙනි අවස්ථාවත් අලෙවිදීයි අපිරිසුදුයි තුන්වෙනි අවස්ථාව ඉවතිය නොහැකි ග්‍රීස්ම කාලේ අධික පිපාසය නැවත ආනන්ද හාරු අමතලා දේශනා කරනවා පැන් තිබහයි ආනන්ද පැන් තිබහයි ආනන්ද පැන් තිබහයි ආනන්ද කොහෙන් හරි ගෙනවි දෙන්න තුන්වෙනි අවස්ථාවේ තමයි කුකුත්තානදිර වඩින විට නිල්වන් කැටිට හැදලා තිබිලා බුදුහාමුදුරන්ගේ පාත්‍රේ දාලා පැන් ගෙනල්ලා වැළඳීම සඳහා පූජා කරා.
ඔය කුකුත්තා නදියෙන් පැන් වනදලා ස්නානය කළා බොහොම අමාරුවෙන් නැවත මේ කුසිනාරානුවර බලා පාගමනින් වැඩම කළා ඔය මකුට බන්ධන කියන ආදාන චෛත්‍ය ළඟින් ගලා බසිනවා හිරණ්‍යවතී කියලා නදියක්. ඔය නදියෙන් තරණය කළා මල්ලව රත්දරුවන්ගේ උපවර්තන සල්ලු වෙන හරහා පින්නත්නි මාතා කුහර කියන ස්ථානට තමයි ප්‍රථමයෙන් වැඩම කළා. අර විවේක සුවයෙන් වැඩ සිටින අවස්ථාවේ යටපත් කරන් තුන ලෝහිත පක්ඛන්දිකා කියන දේ අරුවන්ගේ ආරාධනා පරිදි තමයි පින්නත්නි මල්ලව රත්දරුවන් උපවර්තන සල්ලුවේට වැඩම කළා. සල්දත් දෙකක් අතර සැතපීලා පිරිනිවන් පාවදානි කිර්මියම් පාපිතන් වෙන නිසා පිටලා තිබෙනවා. ඒ ගැන පස්සේ විස්තර කරලා මේ පින්නතුන්ට එහෙමනම් කවුරුත් එක්ක සාදු කියන නමස්කාරය මේ තමයි මල්ලව රත්දරුවන් උපවර්තන සල්ලුවේනේ සල්ගත් දෙකක් අතර සැතපීලා පිරිනියම් පාවදාල ස්ථානය. දැන් සල්ගත් දෙකක් නෑ. අපි වගේන වන්දනා පිළිස දැක වැඳ පුදා ගැනීම සඳහා තමයි මේ මහා පරිනිර්වාණ චෛත්‍ය නිර්මාණය කළා තියෙන්නේ. පහත් ආයත් බුද්ධ වර්ගවල මල්ලව රත්දරුවන් චෛත්‍ය නිර්මාණය කළ පිරිනියම් පාපී ස්ථානය දෙකක් තුනක් සතු වර්ෂ අශෝක රත්මා කාලේ විශාල බෞද්ධ රාජ්‍යය පැමිණ ජම්බුද්දීපට නැවත පස්වෙනි ප්‍රතිසංස්කරණය කළා. පස්වෙනි සතු වර්ෂ කුමාරගුප්ත රත්මා කාලේ තමයි ගඩොල් කර්මාන්ත යන්ත්‍රණට වඩා ශක්තිමත් ප්‍රතිසංස්කරණය කළා. නැවත 11 12 කියන සතු වර්ෂ මෝගලුරු ආක්‍රමණය කළා. කඩලින්ද දාලා අවුවට වැස්සට විනාශ වෙලා ඉතුරු වෙච්ච ප්‍රමාණය තමයි මේ පල්ලයට වෙන්න තියෙන මහා පරිනිර්වාණ චෛත්‍ය පිරිනියම් පාවදාල ස්ථානය. මේ පොඩි චෛත්‍ය ගොඩාක් පොඩි චෛත්‍ය රවුම් 4ක් විදියට ඒවට කියනවා පරිවාරික චෛත්‍ය කියලා. අපි වගේ ඉන්න වන්දනා පිරිස මිය පරලෝකීය මෞද්දම බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ බුද්ධ ගෑ බුදු පිළිමට සමාන. නමුත් මේ බුදු පිළිම දිහා බලන් ඉන්න අතනීප වෙච්ච ආකාරය පිළිබඳ. යට සිංහයෝ දෙන්නෙක් ඉන්නවා. සිංහයෝ දෙන්නම පපුවට අත තියන් අනේ බුදුහාම අතනීප ගන්නේද කියන කට්ටිය. නිල් පාට ගලක් විශේෂ ගල් වර්ග. ඒක බුද්ධ ගෑට තමයි ගෙනත් මේ පසුකාලීන බික්කුන් වහන්සේලා වැඩ සිටි කුටිගහ ධම්ම සාකච්ඡා ධම්ම ශාලා. මෙතන කියන මාතා කුවර විහාර කියලා කියනවා. බුදු කුවර කියලා කියනවා. එහෙම නැත්නම් විවේක සුවයෙන් වැඩ සිටි පිටාරික මැද තියන්නේ. ඊට පස්සේ යනවා මකුට බන්ධන චෛත්‍ය ආදාන චෛත්‍ය කිලෝමීටර් දෙකක් දුර. බුදුහාර ආදානය කරේ මල්ලව රත්දරුවන්ගේ රජවරු පරම්පරාවෙන් කොටුණු පරිදි ස්ථාන තමයි පූජා කරන්නේ. පූජා කරාට පස්සේ සඳුන් දරතය නිර්මාණය කළ බුදුහාරන් වහන්සේගේ ශරීරයට සක්විති රාජ්‍ය කෙනෙකුට දක්වන ගෞරවය දක්වමින් දවස් 7ක් ගෞරවය දක්වලා බුදුහාරන් වහන්සේගේ ශරීරයට අන්තිම දවසේ කපුණුන් පටි 500ක් කොටලා කසීතන් 500ක් කොටලා රන් ඕල්පියනකින් තැම්පත් කළ සඳුන් තෙල් පුරෝලා තවත් රන් ඕල්පියනකින් වතාගෙන මේ නගරයේ මදාරා මල්වලුන් සරසන ප්‍රදර්ශනීය කරමින් ආදාහනාගාරය දක්වා ගෙනිල්ල තැම්පත් කළා මල්ලෝ රතරු සතර දෙනෙක් සූදානම් වෙන ගෙනියවිලුනේ නැහැ. ධ්‍යානලාභී හාන්කෙනෙක් ඇතුළු වැඩ පිළි අනුරුද්ධ මාර්ගතුමාගේ අසාධ්‍ය මොකද ගෙනියවුනේ නැති කියලා. ඒ ප්‍රකාශ කරන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු භික්ෂුණාන්ට 500ක් වැඩම කළා. ඒ වගේ වැඩම කළා අර වැටි තිරිපතු මෑත් කළා තුන් වතාවක් පිළිකරන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂුණාන්ට 500 දුරු තතරපත් කළා සම්මා සම්බුද්ධ වහන්සේ සීතාරි ගෙනියවන්නට පස්සේ පලාත්
අටකේ ප්‍රකාශ කරන බුදුහාම අපේ රාජ්‍යයේදී අපේ කුලයටදී අපිට දාස් බෙදා ගන්න. දැන් මේ රාජ්‍යයට මල්වලදී ප්‍රකාශ කරන්නේ නැහැ බුදුහාම කියන්නේ අපේ රාජ්‍යය. දැන් යුද්ධ කරන සූදානම්. රෝණ බමුණා තමයි මැදිහත් කියලා ප්‍රකාශ කළේ. ධාතු සඳහා යුද්ධ කොලා කරන්නේ නැහැ. සාම්පියෙන් සමගින් ධාතු බෙදා ගන්න. යුද්ධ නවත්තලා පළාත් හදන්න ධාතු බෙදා ගන්න. දැන් ආදාන ධාතු නවත්තන සතුන් අඟුරුයි අඩුයි පමණයි තැන්පත් කළේ. චෛත්‍ය නිර්මාණය කළ තියෙන්නේ පහත් අයත් බුදු වස්තුන මල්ලු රජු. නැවත දෙක තුනක් සතවල පොකලතුමා පස්වෙනි සතවත් කුමාර පුත්‍රතුමා කල්ගරුන්නේ ප්‍රතිසංස්කරණික ආදාන චෛත්‍ය 11 12 දින සතවත් මූගලු කඩ දෙක දාලා අවුකට වැද්දට විනාශ වෙලා ඉතුරු වෙච්ච ප්‍රමාණය තමයි ගිහම් බලාගෙන තියෙන. එතන කියන මකුත් බන්ධන චෛත්‍ය. මකුත් කියන්නේ තුන්න බන්ධන කියන්නේ බැඳීම පැලඳීම සිංහලෙන් කියන ආදාන චෛත්‍ය කියලා. අංගාර චෛත්‍ය කියලා කියන අඟුරු විතරයි තියෙන අංගාර. ඊගාවට එතන පොඩි පොඩි චෛත්‍යයක් තියෙනවා වම් පැත්තට වෙන්නේ තමයි රෝණ බමුණ ධාතු tempත් පළාත් අර්ථ බෙදා දුන්නේ. හිරණ්‍ය වද නදිය තියෙන්නේ ආදාන චෛත්‍ය වම් පැත්තේ තාපෙන් අපිට. අදත් ඒ නදිය කියන්නේ හිරණ්‍ය වති. කොහොමද කියන්නේ? හිරණ්‍යවති. අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අන්තිමට ඔක්කොම ධාතුන් වහන්සේලා බෙදලා අවසන් කරලා බලනකොට එකක්වත් නැතිලු ද්‍රෝණ බලන. ඒ අවස්ථාව වෙනකොට මෙතන අඟුරු එකතු කරලා හදනවා අංගාරක චෛත්‍ය කියලා කියන මේකට මකුට බන්ධන චෛත්‍ය නැත්නම් ඔතුණු පන්දන ස්ථානයේ හදපු චෛත්‍ය කියනවා මකුට බන්ධන චෛත්‍ය කියලා. එහෙම නැත්නම් මෙහාට කියන්නේ මේ ස්ථානය කියන්නේ මම සාජුතෙන් කියන මේ ස්ථානයට කියන නම කියන ස්තූපය කියලා සඳහන් කරනවා. ඒතකොට මේ නම් තුනම සඳහන් කරන්නේ එකම ස්ථානය. තේරුණාද? දැන් ඔබතුමන්ලා කවුරු මෙතන නැවතත් මේ තුන්වන් අපෘති කරලා මේ කරගත්ත සියලුම කුසල් අප නම් මේ ගිය හැමෝටමත් පවුල් වලින් කියෝදනටමත් අනුමෝදන් වෙනවා කියලා මේ හිතාගෙන අපි නැතර තව පාර ප්‍රදක්ෂිනා කරගෙන ඉතින් මෙත් සිත් වඩාගෙන අපි ඉදිරියට යමු. දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් කිනාරා වඩින අතරතුර මේ ස්ථානයේ තමයි වැඩියේ. ඒකට මෙතන විවේක අරගෙන තියෙනවා. මෙතන මේ ගමේ කුසිරිය ගමේ පිරිසට මේ ධර්ම දේශනා කරලා තියෙනවා. එතකොට මේ ස්ථානයේ මතු පරපුරට දැන ගැනීම සඳහා අපි මේ ඇවිල්ලා ඉන්නේ
විශාලා මහනුවර රතන සූත්‍රයේ දේශනා කරපු ස්ථානයට මම අයින දෙන්නකොට කියන්නේ. කොයි කවුරුත් දන්නවා මේ විශාලා මහනුවර කවුද රාජ්‍ය කරේ? ලිච්ඡවි. ලිච්ඡවි කියලා කියන්නේ ශරීරය ඊ타ත්ම පැහැපත් මේ ඇතුලේ තියෙන සියුම් ඒ වගේම හරිම මේ ධර්මානුකූලව රාජ්‍ය පාලනය කරන පිරිසක්. ඉතින් මේ ස්ථානයේ සම්පූර්ණ මේ රාජ්‍යයේ දුර්භික්ෂය කිරීම සිදු කරේ. මේ සිදු කරන අවස්ථාව වෙනකොට හැම දෙයක්ම සාමූහිකව එකට කතා බහ කරලා තමයි මේ වෙනකොට සියලුම මොකද රජවරුත් ඔක්කොම මේ කතාව රජවරුත් මේ මොකද ලිච්ඡවි රජදරු කතා වෙනවා මේ ඒකට මොකද අල්පිලිවෙලා කරගන්නේ කියලා. මේ අවස්ථාව වෙනකොට ඇතිවෙච්ච ප්‍රශ්නේද මොකද්ද? දුම්ගිය නැත්නම් දුර්භික්ෂයට. එතකොට මේ වෙනකොට සම්මා සම්බුදුරන් වහන්සේ දකින්නවා අපි දකින්න නැති බණ අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්න නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා
අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුරවැද නිවිසැනහෙ මාවතේ යව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ කම රැක්කා අපේ ළඟ හිටියා අපේ කම රැක්කා අපේ ළඟ හිටියා මානාධික ජාතියක සාතිකමාගෙන ඒ අය අරයට අවමන් කළා. පස්සේ නදී නේද? අවජාතකයි. එතකොට අනිත් එක හීන කෙනෙකුට ගාව උපන්න කියලා. එතකොට සාක්‍යව මොකද කළේ? සාක්‍යයන්ගේ අවමන් මැද මෙයාගේ වෛරය අනිත් තිබුණා. පස්සේ නදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිය වෙලාවක රාජ්‍ය පැහැර ගත්තා. පස්සේ නදී කොසල් රජතුමා මම්මෙන් පත්තරනවා. ඊළඟට මොකද කරන්නේ? අර හිතේ තිබිච්ච පලිය ගන්න. හිතේ තිබිච්ච පලිය ගන්න ගල් 500කුත් එක්ක සාක්‍යයන් සමූල ඝාතනය කරන්න එනවා. කොසල් රටේ සිට රජුණා. දැන් රාජ්‍ය නායකයන්. දැන් මොකද මේ බුදුරජාණන් වහන්සේ දැක්කා මහා විනාශයක් වෙන්න යන බව. පස්සේ මොකද කරේ? මෙතෙන් එනකොට කියන්නේ දැන් එනවනේ. අර 500කින් එනවා කියන්නේ. එනකොට මෙතන බුදුරජාණන් වහන්සේගේ තියෙන
බලේ පිට බලේ මේක කලාව මේ මණ්ඩේ කියන ඇති මේක එරුණ කියලා. ඊළඟට විදුබ රජුරු ආපහු යන බුදුරජාණන් වහන්සේ දකින්න. එතකොට වැඩ ඉන්නවා කියන්නේ පර්වතය. පර්වතය මොනවද කියන්නේ පර්වතය. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉතින් මේ මනුෂ්‍ය ඝාතනය පරපණ නැසීමේ මේ කමුල ඝාතනය කිරීමේ දේවල් ගැන කියලා දීලා සමනය කරලා යවන කතාවක් තියෙනවා. හැබැයි පසු කාලයකදී ආපහු සැරයක් ඝාතනය කරනවා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ මේ වලක්වපු එක අවස්ථාවක්. දැන් එතකොට දැන් අපිට පේනවා දැන් මේ එරිලා කියලා. කළු ගලක් ඉදිරි කරගෙන ගිහලා එරිලා කියලා. මේක තමයි කතාව. හැබැයි දැන් මෙතන අපි